දවසක් ඔයාලට. ඉතින් අද මම කතා කරන්නේ 10 වසර ගම්ම්‍යතාව කියන පොඩි මාතෘකාව ගැන. ඉතින් මේකෙදී මම පොඩි ගණන් දෙක තුනකුත් හදලා දානවා. ඉතින් ඔයාලට පුළුවන් අනිත් වීඩියෝත් බලන්න. ඉතින් මේක බෝඩ් එකේ කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් එහෙනම් අපි අද වැඩේට යමු. ඉතින් ගම්ම්‍යතාව කියන්නේ චලනය වන වස්තුවක් නවත්තන්න කොච්චර අමාරුයිද කියන එක. අපි හිතමු බෝලයක් යනවා. ගමන් කරනවා කියන හිතමු. අන්න ඒක අපිට කොච්චර අමාරුද නවත්තන්න කියන එක ගැන මිනුමක් තමයි ගම්ම්‍යතාව කියන්නේ. එතකොට දැන් මේ පොඩි බෝලේ මේ දෙකෙන් ඔයාලට එකම වේගකින් යනවා නම් නවත්තන්න ලේසි. මෙන්න මේ පොඩි බෝලේ. හරි. ඒ වගේම දැන් එක සමාන බෝල දෙකක් තියෙනවා. ඒ දෙක මේක වැඩි ප්‍රවේගයකින් යනවා. මේක අඩු ප්‍රවේගයකින් යනවා. එහෙනම් මේකෙන් අල්ලගන්න අමාරු එක තමයි මෙන්න මේ වැඩි ප්‍රවේගයෙන් යන එක. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙන්න ගම්ම්‍යතාව වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙන්න ගම්ම්‍යතාව වැඩි වෙනවා. එතකොට මේකට සූත්‍රයක් දෙනවා. ඒ තමයි ගම්ම්‍යතාව සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. එතකොට ගම්ම්‍යතාවට P කියනවා, ස්කන්ධයට M, ප්‍රවේගයට V. අපි ගම්ම්‍යතාවට ඒකකයක් ගත්තොත් ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්, ප්‍රවේගය මනින්නේ ms ඍණ 1. එතකොට ගම්ම්‍යතාව ඒකක තමයි kg ms ඍණ 1. තේරුණාද? එතකොට මෙහෙම අපි බලමු. දැන් අපි බලමු මේකට උදාහරණ ගානක්. වස්තුවක් තියෙනවා. ඒක යනවා 5 ms ඍණ 1 වේගයෙන්. ඒකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එතකොට P සමානයි mv කියලා සූත්‍රය දාගත්තා. ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 1යි. ප්‍රවේගය වෙන්නේ තප්පරයට මීටර් 5යි. උත්තරේ ගම්ම්‍යතාව 5යි kg ms ඍණ 1. හරි. ඊට පස්සේ ආයේ සමහර වෙලාවට ස්කන්ධය විතරක් දීලා ස්කන්ධය දෙන්නේ නැතුව අනිත් දෙක දීලා අහනවා. ප්‍රවේගය දෙන්නේ නැතුව මේ දෙක දීලා අහනවා. අන්න එහෙම මේ සූත්‍රය මතක තියාගත්තා නම් ඔයාලට ලේසියෙන්ම ඒ ගම්ම්‍යතාව ප්‍රශ්නවලට උත්තර ගන්න පුළුවන්. ගම්ම්‍යතාව සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ඉතින් අද දවසේ පාඩම ඉවරයි. මේ පොඩි කොටස් තමයි සාකච්ඡා